හරි අපි එහෙනම් යමු අපේ පාඩමට ත්‍රිකෝණමිතිය පාඩම අවශ්‍ය දේවල් නෝට් එකක් හදාගන්න ඕගොල්ලෝ මම ගණන් ටික සහ තියරිම කොටස් සියල්ල මේ අද සිට මේ වීඩියෝ මාලාවෙන් සාකච්ඡා කරනවා. හරි එහෙනම් අපි යමු අද අපේ පාඩමට ත්‍රිකෝණමිතිය පාඩමේ සිද්ධාන්තමය කරුණු වලට. සිද්ධාන්තමය කරුණු වල පළවෙනි එක ඔයාලට කතා කරන්නේ මෙන්න මේක. කෝණයක් කියන්නේ මොකක්ද කියන එක. කෝණය කියන එක මේ පාඩමට ඉතාම වැදගත් කොටසක් හේතුව මේ පාඩමේ සියලුම දේවල් කතා කරන්නේ කෝණ සම්බන්ධ දේවල්. ත්‍රිකෝණමිතියනේ. එතකොට කෝණයක් කියලා කියන්නේ යම්කිසි රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන යම්කිසි රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන මෙන්න මේ ශීර්ෂයට අපි කියනවා මොකක් කියලාද? කෝණයක් කියලා. කෝණයක් කියලා කියන්නේ යම්කිසි රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන මෙන්න මේ ශීර්ෂයට අපි කියනවා කෝණයක් කියලා. ඊට පස්සේ කෝණ මනින්න මොනවයින්ද? ඔයාලා මේ වෙනකොටත් දන්නවා කෝණ මනින්න එක කීපයක් පාවිච්චි කරනවා. ඒ වෙනුත් ඔයාලා දන්නේ මොනවද බලමු. කෝණයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන මෙන්න මේ ශීර්ෂයට අපි කියනවා කෝණයක් කියලා. දැන් අපි කතා කරන්න යන්නේ කෝණ මනින මොනවද? ඒකක සම්බන්ධව. කෝණ මනින ඒකක. කෝණ මනින ඒකක වල පළවෙනි වල දාන්න එකක් තියෙන්නේ. ඒ තමයි අංශක. ඔයාලා කියන්නේ අංශක 20යි, අංශක 30යි, අංශක 60යි, අංශක 90යි, අංශක 180යි. මෙන්න මේ විදිහට මේ තමයි පළවෙනි එක කෝණ මනින ඒකක වල. ඒ තමයි අංශක. ඒක ඔයාලා දන්නවා. දෙවනියට ඔන්න දැන් පොඩි අලුත් කතාවක් කියනවා ඔයාලට කතා කරන්න. ඒ තමයි කලා කියලා. කලා කියනක ඔයාලා කර මේ ඕලෙවල් තිබිච්ච ලබ්ගණක වගු පොතේ තිබුණ වෙන්න මෙහෙම 5යි ඩෑෂ් වගේ එකක් 6යි ඩෑෂ් වගේ එකක්. මේ තමයි කලා. කලාවල සංකේතය වෙන්නේ මෙන්න මේක. යම්කිසි ඉලක්කමක් ලියලා ඒකට උඩින් මෙහෙම ඉරි කැලක් ගහනවා කියන්නේ මේ කලා. මේ කලා 10යි. කලා සහ අංශක අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ තමයි කලා 60ක් කියලා කියන්නේ. කලා 60ක් කියලා කියන්නේ අංශක වලින් ගත්තොත් එකක්. හරි? මේ දෙකේ ලොකු සම්බන්ධතාවයක් ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ විභාගෙට. නමුත් මේක දැනගෙන ඉන්න ඕන කලා සහ අංශක අතර තියෙන සම්බන්ධතාවය තමයි කලා 60ක් කියලා කියන්නේ අංශක එකක් කියන එක. මේ තමයි කෝණ මනින ඔයාලා දැනට දන්න ප්‍රධානම ඒකක දෙක. මේ අමතරව තව අපි එකක් කතා කරන්න යනවා. ඒ ඔයාලට මේ පාඩමේ හම්බෙන අලුත් කෙනෙක්. ඒ තමයි රේඩියන් කියන ඒකකය. දැන් අලුත් කෙනෙක් රේඩියන්. රේඩියන් කියන්නේ RAD තමයි සංකේතය මේක වෙන්නේ. අර වගේ ඉරි කෑලි බින්දු නෙමෙයි තියෙන්නේ. රේඩියන්. හරිද? රේඩියන් කියලා කියන්නේ මෙහෙම එකක්. හිතන්න වෘත්තයකින් කපා ගන්නවා ඡාප කොටසක්. මම කියනවා OAB ඡාප කොටස. මෙන්න මේ ඡාප දිග මම ගත්තොත් සිම්පල් R කියලා. එයාට සමානම අරයක් සහිත ඡාප දිගට සමාන අරයක් සහිත කොටසක හැදෙන මෙන්න මේ කෝණය අපි හඳුන්වනවා රේඩියන් එකක් ලෙස. මේ තමයි අර්ථ දැක්වීම. මොකද්ද රේඩියන් එකක් කියලා කියන්නේ? රේඩියන් එකක් කියලා කියන්නේ අරයට සමාන ඡාප දිගක් මගින්. අරය R නම් ඡාප දිගත් R. අරය 10යි නම් ඡාප දිගත් 10යි. අරය 14යි නම් ඡාප දිගත් 14යි. ඒතර අරයට සමාන ඡාප දිගක් මගින් ඇති කරන කෝණය රේඩියන් එකක් ලෙස හැඳින්වෙනවා. අරයට සමාන ඡාප දිගක්. තව උදාහරණයක් බලමු. හිතන්න මෙහෙම එකක්. අරය 12 සෙන්ටිමීටර්. අරයට සමාන ඡාප දිගක් කියන්නේ මෙයත් 12 සෙන්ටිමීටර්. අරයට සමාන ඡාප දිගක් මගින් ඇති කරන කෝණය රේඩියන් කියද? රේඩියන් එකක් ලෙස හඳුන්වනවා. මේ තමයි රේඩියන් වල අර්ථ දැක්වීම. මේක විභාගයට අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ මෙතනින් මෙන්න මේ එහා ටික. හරිද? අවශ්‍ය දේවල් තියෙනවා වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. වැඩි වෙලාවක් ගන්න බැරි නිසා අපි වෙලාවක් දෙන්නේ නැහැ. එතකොට
රේඩියන් කොහොමද අපිට විභාගයට ඕන වෙන්නේ? හරිද? රේඩියන් වල මතක තබාගත යුතුම කතාව තමයි මෙන්න මේ කතා කරන්නේ. ඒ තමයි රේඩියන් 5 කියලා කියන්නේ. රේඩියන් වලින් 5 ප්‍රමාණයක් කියලා කියන්නේ අංශක 180යි. මෙන්න මේ සම්බන්ධතාවය ඊටාම වැදගත් සම්බන්ධතාවයක් ත්‍රිකෝණමිතිය පාඩමේ. හේතුව ත්‍රිකෝණමිතිය පාඩමේ මෙයත් එක්ක තමයි හැම ගණන් මා කරන්නේ. රේඩියන් සහ අංශක. ඔයාලට සමහර වෙලාවට දෙන්න පුළුවන් රේඩියන් වලින් දීලා අංශක වලට හරවන්න. සමහර වෙලාවට දෙන්න පුළුවන් අංශක වලින් දීලා රේඩියන් වලට හරවන්න. දැන් කතා කරන්න යන්නේ අන්නේ කොටස් දෙක. හොඳට අහන්න. රේඩියන් සහ අංශක අතර සම්බන්ධතාවයේ පළවෙනිම එක තමයි මෙන්න මේක. මම යනවා රේඩියන් අංශක බවට හරවන්න. මොකද මම කරන්න යන්නේ රේඩියන් අංශක බවට හරවන්න. මම අහනවා වගේ රේඩියන් 5 කියලා කියන්නේ කීයද? දැන් ඔයාලා දන්නවා. රේඩියන් 5 කියන්නේ අංශක 180යි කියන එක. මම අහනවා රේඩියන් 5 බෙදීම 2 කීයද කියලා. ඉතින් 5 කියන්නේ 180යි නම් 5 බෙදීම 2 කියන්නේ 180 බෙදීම 2 අංශක 90යි. මම අහනවා 5 බෙදීම 4 කියන්නේ කීයද කියලා. ඉතින් 5 කියන්නේ 180යි නම් 5 කියන්නේ 180යි නම් 5 බෙදීම 4 කියන්නේ 180 බෙදීම 4 කීයද? අංශක 45යි. තාක බලමු 5 බෙදීම 6. ඉතින් 5 කියන්නේ 180යි. එහෙනම් 5 බෙදීම 6 කියන්නේ 180 බෙදීම 6 කීයද? 5 බෙදීම 6 සමාන අංශක 30යි. ඔන්න ඔය විදිහට තමයි රේඩියන් වලින් දීපු එකක් අංශක බවට හරවන්නේ. රේඩියන් වලින් දීපු එකක් අංශක බවට හරවන්නේ මෙන්න මේ විදිහට. ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අංශක රේඩියන් වලට හරවන්නේ කොහොමද? මේ විදිහම තමයි ඉතින්. දැන් කරන්න යන්නේ අපි අංශක හරවන්න යනවා. කාටද? රේඩියන් වලට. අංශක කොහොමද රේඩියන් වලට හරවන්නේ? මේක අනිත් පැත්ත මොකද්ද? අංශක 180ක් සමානයි 5. මේ තමයි මේකේ අනිත් පැත්ත. මේ රේඩියන් අංශක රේඩියන්. මම අහනවා අංශක 60ක් කියන්නේ රේඩියන් වලින් කීයද කියලා. ඉතින් 180 60 බවට පත් උනේ කීයෙන් බෙදලාද? 3ෙන් බෙදලා. එහෙනම් 5 කියලා කෙනත් කීයෙන් බෙදන්න ඕනද? 3ෙන් බෙදන්න ඕනේ. එතකොට 5 බෙදීම 3යි. මම අහනවා අංශක 270 කියන්නේ කීයද කියලා. මොකද 180ෙන් 270 හදන්න ඕන අපි. ඉතින් මට පුළුවන් නේද 180 දෙකට බෙදුවහම කීයද? 90යි. 90 ඒව 3ක් කීයද? මෙන්න 270. එහෙනම් මුලින්ම 180 දෙකෙන් බෙදලින්න ඕන. ඒ කියන්නේ 5 කියන එක දෙකෙන් බෙදලින්න ඕන. දැන් මේ ප්‍රමාණය කියලා කියන්නේ 180 බෙදීම 2 90යි. 90 ඒව කීයක්ද? 3ක්. එහෙනම් මේ වගේ 3ක්. සුළු කරාම එනවා 3 වාරයක් 5 3යි 5 බෙදීම 2. ඒ වගේ අපිට අවශ්‍ය කෙනාම හදන්න පුළුවන් ගාණක් හදා ගන්න ඕන. තව උදාහරණයක් බලමු අපි. ඊළඟ උදාහරණය තමයි අවශ්‍ය දේවල් තියෙනවා වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න. ඊට පස්සේ අංශක මම කියනවා අංශක 120 හදන්න ඕන. දැන් ඔයා දන්න දේ මොකද්ද? 180ක් කියලා කියන්නේ 5. මේ දන්න දේ. මෙයාගෙන් මෙයා හදා ගන්න ඕනේ. එකපාරට බෑ. මට මේ 120 හදන්න පුළුවන් නේද? 60 වාරයක් 2 කියලා. 60 වාරයක් 2. අංශක 60 වාරයක් 2. මට අංශක 180ෙන් 60 හදන්න පුළුවන්ද? පුළුවන්නේ. මෙයා 3ෙන් බෙදුවාම එන්නේ අංශක 60යි. එහෙනම් මෙයාවත් 3ෙන් බෙදුවාම එන්නේ අංශක 60ම තමයි. එහෙනම් මම මෙතන 60 වෙනකොට මෙයා ආදේශ කරනවා 5 බෙදීම 3 වාරයක් 2. මේ තියෙන අංශක 60 60 වදයක් 120යි. එහෙනම් උත්තරය එනවා 2යි 5 බෙදීම 3යි රේඩියන් කියලා. ඔන්න අංශක සහ
රේඩියන් අතර සම්බන්ධතාවය. අංශක සහ රේඩියන්. අංශක රේඩියන් වලට හරවන්න පුළුවන් වෙන්න ඕන. රේඩියන් අංශක වලට හරවන්න පුළුවන් වෙන්න ඕන. කොහේ කොහොම ගියත් සම්බන්ධතාවය වෙන්නේ මෙන්න මේක ඔළුවේ තියෙනව නම් ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් 5 කියන්නේ 180යි නම් 2යි 5 කියන්නේ 360. එන සම්පූර්ණ වෘත්තයක අපි දන්නවා ප්‍රමේයක් වශයෙන් O level අපි ඉගෙන තියෙනවා ලක්ෂයක් වටා සියලුම කෝණවල එකතුව අංශක 360යි. ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි. ඒක රේඩියන් වලින් ගත්තොත් 2යි 5. අවශ්‍ය දේ තියෙන විදිහට හරි අපි ඊට පස්සේ කතා කරන්න යනවා ත්‍රිකෝණමිතික සම්බන්ධතාව ගැන. මේ තිබ්බේ කෝණ මනින ඒකක සහ ඒ ඒකක අතර සම්බන්ධතාවය කියන එක. හරිද? අපි යනවා ත්‍රිකෝණමිතික අනුපාත සම්බන්ධව කතා කරන්න. මොනවද? ත්‍රිකෝණමිතික අනුපාත මේ දාන්න දෙයක් ඕන. ත්‍රිකෝණමිතික අනුපාත ගැන කතා කරන්න අපිට ඕන වෙනවා ඍජුකෝණීය ත්‍රිකෝණයක්. ත්‍රිකෝණමිතික අනුපාත ගැන කතා කරන්න අපිට ඕන වෙනවා ඍජුකෝණීය ත්‍රිකෝණයක්. ඍජුකෝණීය ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් තමයි අපි ත්‍රිකෝණමිතික සම්බන්ධතාව ගැන නැත්නම් ත්‍රිකෝණමිතික අනුපාත ගැන කතා කරන්නේ. ඔයාලා O level දන්නවා ත්‍රිකෝණමිතික අනුපාත ප්‍රධාන වශයෙන් ඔයාලට තුනක් උගන්වනවා. ඒ තමයි sin අනුපාතය, cos අනුපාතය සහ tan අනුපාතය. මොනවද? sin අනුපාතය, cosine හෙවත් cos අනුපාතය, අනිත් එක tan අනුපාතය. මේ තුන තමයි ත්‍රිකෝණමිතියේ ප්‍රධාන තුන. තව තියෙනවා ඔයාලට වැඩිපුර දැනගන්න නම් මම තව දෙයක් කියන්නම්. මේ තුන් දෙනාගෙන් හැදෙන තව තුන් දෙනෙක් ඉන්නවා. ඒ තමයි මෙයාගෙන් හැදෙනවා cosec කියලා එකක්. මෙයාගෙන් හැදෙනවා sec කියලා කෙනෙක්. මෙයාගෙන් හැදෙනවා cot කියලා කෙනෙක්. ඒවා දැනට අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලට. මේ තුන් දෙනාම තමයි ඔයාලට A level විෂයෙත් ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත ලෙස උගන්වන්නේ. පැහැදිලිද? හරි. අපි යමු එහෙනම් ත්‍රිකෝණමිතික අනුපාත පොඩ්ඩක් මතක් කරගමු ඔයාලා දන්න දේවල්ම ටික. ත්‍රිකෝණමිතික අනුපාත ඇසුරෙන්. මම ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් මම සලකනවා A B C කියලා. ඒකේ මෙන්න මේ B කියන කෝණය අංශක 90යි. කෝණ තුනක් තියෙනවා ත්‍රිකෝණයක. එක් කෝණයක් ඍජුකෝණයක් වූ ත්‍රිකෝණය අපි කියනවා ඍජුකෝණීය ත්‍රිකෝණයක් කියලා. ඍජුකෝණීය ත්‍රිකෝණයක්. මේ ඍජුකෝණීය ත්‍රිකෝණයේ එක්තරා කෝණයක් මම ගන්නවා මෙන්න මෙතන θ කියලා. අපි හැම වෙලාවෙම ත්‍රිකෝණමිතික අනුපාත ප්‍රකාශ කරන්නේ යම් අපිට දීපු නැත්නම් අපි සලකපු කෝණයක් ඇසුරෙන්. මම දැන් සලකපු කෝණය තමයි මෙන්න මේක. ඒ කියන්නේ ACB කෝණය සමානයි θ ලෙස මම ගත්තා. එයා ඇසුරෙන් තමයි ඔක්කොම කියන්නේ යන්නේ. ඉතින් මෙයාට සාපේක්ෂව මෙයාගේ දිහා මෙතන ඉඳන් බැලුවහම සාපේක්ෂව කියන්නේ මෙතන ඉඳන් බැලුවහම මෙයාට ඉස්සරහින් තියෙන පාදය. ඒ නිසා අපි මේකට කියනවා මොන පාදයේද? සම්මුඛ පාදය. මෙයත් එක්කම බද්ධ වෙලා ඉන්න පාදය තමයි මෙන්න මෙයා. මේ BC කියන්නේ. ඒ නිසා යාට අපි කියනවා බද්ධ පාදය. ඔය කොහේ කොහොම තිබුණත් ඍජුකෝණීය ත්‍රිකෝණයක වෙනස් වෙන්නේ නැති පාදයක් තියෙනවා. ඒ තමයි දිගින් වැඩිම පාදය. හෙවත් මෙන්න මේ AC කියන පාදය. අපි ඒකට කියනවා මොකක් කියලාද? කර්ණය කියලා. ඒකට කියනවා කර්ණය කියලා. එහෙනම් ත්‍රිකෝණමිතිය පාදයේ සම්මුඛ පාදය තියෙනවා, බද්ධ පාදය තියෙනවා, කර්ණය තියෙනවා. ඔය තුන් දෙනා ඇසුරෙන් අපි sin cos tan කියන එක හොයන්න යනවා. sin cos tan. හරි මම අපිට මාතෘකාවක් මමනවා. හරි. sin කියන්නේ මොකද්ද? cos කියන්නේ මොකද්ද? tan කියන්නේ මොකද්ද? ඔන්න ඔය ටික තමයි. sin කියන්නේ හැම වෙලාවෙම දීපු කෝණයේ මොකක් බෙදිය මොකක්ද? ඔයාලා ඔලෙල ඉගෙන ගන්නවා මේකට විශේෂ ලේසි ක්‍රමයක්. මෙන්න මෙහෙම sin කියන්නේ සක. cos කියන්නේ බක. tan කියන්නේ සබ. ඔන්න උඹ දැක් ඉගෙන ගන්නවා. ඔළුව තියාගන්න විතරයි මේක. විභාග ලියන්න එපා ඒක. හරිද? ඒ කියන්නේ
sin theta කියලා කියන්නේ මේ කෝණයට දාලා අපි හැමදේම කියන්න යන්නේ sin මේ theta කෝණයේ sin කියලා කියන්නේ සක sin කියන්නේ සක sin කියන්නේ සම්මුඛ පාදයේ වෙදීම කර්ණය. එහෙනම් සම්මුඛ පාදයේ වෙන්නේ මෙයාගේ සම්මුඛ පාදයේ වෙන්නේ AB කර්ණය වෙන්නේ AC. sin කියන්නේ සක. එහෙනම් cos theta cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මෙයාගේ බද්ධ පාදයේ වෙන්නේ BC කර්ණය වෙන්නේ AC. ඒක වෙනස් වෙන්නේ නැහැ. tan කියන්නේ tan theta. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මෙයාගේ සම්මුඛ පාදයේ වෙන්නේ මෙයා AB බද්ධ පාදයේ වෙන්නේ BC. එහෙනම් මේ තමයි ත්‍රිකෝණයක් ඇසුරෙන් ත්‍රිකෝණමිතික අනුපාත තුන. ඒ කියන්නේ sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය, tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මේ තමයි ප්‍රධානම ත්‍රිකෝණමිතික අනුපාත තුන. හරිද? අවශ්‍ය දේවල් සටහන් කරගන්න. ඊට පස්සේ මේ තුන් දෙනාගේ තියෙන සම්බන්ධතාවයක් අපි කතා කරන්න යනවා. අවශ්‍ය දේවල් තියෙනවා වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. වැඩි වෙලාවක් ගන්න බෑ වීඩියෝ එකට. ඒකයි අපි කරගෙන යන්නේ. අවශ්‍ය දේවල් ඔයාලා සටහන් කරගන්න වීඩියෝ පෝස්ට් කරලා ෂෝට් නෝට් එකක් හදා ගන්න. ඒක ඔයාලට වැදගත් වෙයි. sin cos tan අතර සම්බන්ධතාවය. හරිද? අපි කතා කරන්න යන්නේ sin theta cos theta හා tan theta අතර සම්බන්ධය මොකක්ද කියලා බලන්න යන්නේ. sin theta cos theta සහ tan theta අතර සම්බන්ධය මොකක්ද කියලා බලන්න යන්නේ. මම ගන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයක් ABC කියලා මම සලකනවා. ABC කියලා මම සලකලා මේක මම ගන්නවා theta කෝණය කියලා. ඒ ඇසුරෙන් මම ලියන්න යනවා sin theta cos theta සහ tan theta. දැන් මම දන්නවා sin කියන්නේ සම්මුඛ පාදය. දැන් මෙයාගේ සම්මුඛ පාදය මේක. කර්ණය මේක. බද්ධ පාදය මේක. ඔය අපි කතා කරපු දේ. හරිද? sin කියන්නේ හැම වෙලාවෙම සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ AB බෙදීම AC. cos කියන්නේ බක. ඒ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan කියන්නේ සක බක tan කියන්නේ සා බ. ඒ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මම මේ තුන අපි දැන් මේකෙන් ගත්ත දේවල් තුන සම්බන්ධතාවය දන්නේ නැහැ. මම මෙයා ගන්නම් පළවෙනි සමීකරණය, මෙයා ගන්නම් දෙවෙනි සමීකරණය, මෙයා ගන්නම් තුන්වෙනි සමීකරණය විදිහට. මම මේ පළවෙනි සමීකරණය බෙදනවා දෙවෙනි සමීකරණය. ඒ කියන්නේ sin theta බෙදනවා cos theta ගෙන්. sin theta cos theta ගෙන් බෙදුවහම ඔයාට එන්නේ AB බෙදීම AC යට BC බෙදීම AC. ඔයාලා දන්නවා මෙහෙම තිබිද්දී මෙයාට මෙයා කැපිලා යනවා. ඉතුරු වෙන්නේ AB බෙදීම BC කියලා. ඒ කියන්නේ sin theta බෙදීම cos theta ඔයාලට ඉතුරුනේ AB බෙදීම BC කියලා. ඉතින් AB බෙදීම BC කියන්නේ මොකද්ද? මෙන්න මෙයා නේද? එහෙනම් sin theta බෙදීම cos theta අන්තිමේ සමාන වෙනවා කාටද? tan theta වලට. මේක ඔයාලා දන්න දෙයක්. ඔයාලා දැනගන්නවා. නමුත් මම මේ ඔප්පු කරලා පෙන්වන්නේ මේක මෙහෙම එනවා කියන එක. එහෙනම් ඔයාලට මේ ත්‍රිකෝණමිතිය පාඩමේ හම්බෙන පළවෙනි සම්බන්ධතාවය තමයි ත්‍රිකෝණමිතික අනුපාත සුලෙන් හම්බෙන පළවෙනිම සම්බන්ධතාවය තමයි sin theta බෙදීම cos theta කියන එක සමාන වෙනවා කාටද? tan theta වලට. මම මකනවා sin theta බෙදීම cos theta සමාන වෙනවා කාටද? cos theta සමාන වෙනවා කාටද? tan theta වලට. ඔය තමයි ඔයාලට හම්බෙන ත්‍රිකෝණමිතික අනුපාතවල පළවෙනිම සම්බන්ධතාවය. අංක 1. මේක ඉතාම වැදගත් සූත්‍රයක්. මේක හොඳට
කොටු කරලා ලියා ගන්න කියනකොට මේක ඉතාලම වැදගත් සූත්‍රයක්. මෙතනින් පස්සේ මේක සම්බන්ධව සූත්‍ර ගණනාවක් කතා කරනවා ඉස්සරහට තව එකක් තියෙනවා. ඒකෙන් පස්සේ බලාගන්න පුළුවන් අවශ්‍ය දේවල් සටහන් කරගන්න. අපි මේ සම්බන්ධ ගානකට පළවෙනි ගාන තියෙනවා ඔයාලට ත්‍රිකෝණයක් දීලා තිනවා ABC කියලා. ඒකේ AB පාදය ඒකක 1යි කියලා දීලා තියෙනවා. BC පාදය ඒකක 1යි කියලා දීලා තියෙනවා. හැබැයි AC පාදය දීලා නැහැ. හරිද? AC පාදය දීලා නැහැ. නමුත් අපිට AC පාදය හොයාගන්න ක්‍රමයක් මේනටව දන්නවා. මේකට ඉතින් A level අවශ්‍ය නැහැ. O level උත් දන්නවා. ත්‍රිකෝණීය ත්‍රිකෝණයක නොදන්නා පාදයක් හොයන්නේ කොහොමද කියලා. කොහොමද හොයන්නේ? පයිතගොරස් සම්බන්ධය පාවිච්චි කරලා. අපි මේකේ A level science for technology තම SFT වල පාඩමක් තියෙනවා ත්‍රිකෝණමිතියට කලින් පයිතගොරස් සම්බන්ධතාවය කියලා. එහෙනම් අපි පයිතගොරස් භාවිතා කරලා. හරිද? පයිතගොරස් භාවිතා කරලා මේකට ලියනවා සම්බන්ධතාවය AC ගේ වර්ග සමානයි AB වර්ගය ධන BC වර්ගය. අපි AC දන්නේ නැහැ. එහෙනම් AC වර්ග සමානයි 1 වර්ග ධන 1 වර්ගය. AC ගේ වර්ග සමානයි 1 ධන 1 2යි. මට ඕන AC ගේ වර්ගය නෙමෙයි AC විතරක් නිසා දෙපසම වර්ගමූලය ගත්තාම මට එනවා AC සමානයි මූල 2යි කියලා. ඔන්න දැන් නොදන්නා පාදෙත් හොයාගෙන ඉවරයි. අපිට හොයන්න කියන්නේ ප්‍රශ්නවල තියෙන මෙන්න මේ ටික. sin අනුපාතය කීයද? cos අනුපාතය කීයද? tan අනුපාතය කීයද කියලා. බය වෙනවා මම මේ තියරි කොටසදී ගණන් කතා කරන්නේ නැහැ. අපි ත්‍රිකෝණමිතික ගැටලු කියලා සියලුම පාස් පේපර්ස් වල දෙන ගණන් ටිකත් සියලුම දේවල් මේ විදියම වීඩියෝ එකකින් තියරි කොටස් ඉවර වූ වහාම ඔයාලට කියනවා. ඒ නිසා වායෙන්න කිසිම කාරණයක් නැහැ. මා සිද්ධාන්තම එක ගානක් හදලා පෙන්නනවා මෙන්න මෙහෙමයි මේක ඉන්නේ කියලා. අපි අමු මේ ගාන ඉතුරු ටික හදන්න. අපිට හොයන්න එක තියෙන sin cos tan. මේ හෙව්වේ අපි නොදන්නා පාදයේ දිග. ඒක සලහන් කරගන්න අවශ්‍ය දේවල්. මම දැන් හොයනවා sin cos tan එක මේකේ. බලමු අපි sin theta. මෙයාගේ sin කියන්නේ අර මතක දාගන්න පිළිවෙල. sin කියන්නේ සා ක කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos කියන්නේ බා ක බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan කියන්නේ සා බ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් sin කියන්නේ දැන් මේ θ වලට අදාළව ඔයා පැන්සලෙන් ලියා ගන්න. θ වලට අදාළව මෙයා සම්මුඛ පාදය, මෙයා බද්ධ පාදය, මෙයා කර්ණය. එහෙනම් sin කියන්නේ සා ක එහෙනම් AB බෙදීම AC. AB කියන්නේ කීයද? 1යි. AC කියන්නේ 1ට මූල 2යි. එතකොට උත්තරේ වෙන්නේ 1ට මූල 2යි. cos theta. කොහොමද වෙන්නේ? cos theta cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් BC බෙදීම AC. ඒත් එන්නේ BC කියන්නේ 1යි. AC කියන්නේ මූල 2යි. 1ට මූල 2යි. ඊළඟ එක තමයි tan theta. ඔතන tan theta අර ක්‍රම දෙකකට හොයන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම සම්බන්ධතාවය දාලා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයක ගන්න පුළුවන්. එහෙම නෙවෙයි. මම ඔයාලට වෙනම සූත්‍රයක් කියලා දුන්නේ දැන් පොඩ්ඩකට කලින්. ඒ තමයි මෙන්න මේ සම්බන්ධතාවය. tan සමානයි sin බෙදීම cos. අපි මෙන්න මෙයා පාවිච්චි කරලා බලමු පොඩ්ඩක්. එහෙනම් tan theta සමාන වෙන්න ඕන sin theta බෙදීම cos theta වලට. බලමු අපි. sin theta කියලා කියන්නේ 1 යට මූල 2යි. cos theta කියලා කියන්නේ 1 යට මූල 2යි. එහෙම නොතින් මේ මූල දෙකට මේ මූල දෙක කැපෙනවා. අන්තිමයෙන් එක බෙදීම 1. උත්තරේ වෙන්නේ 1යි. ඒ කියන්නේ මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා හැදුවා. සමහර කෙනෙක්ට දෙන්න පුළුවන් අරකින් එන උත්තරේ මීට වඩා වෙනස් දන්නේ. අපි එන එකත් හදලා බලමු. tan කියලා කියන්නේ මම මෙතනින් හදන්නම් මේක. tan කියලා කියන්නේ මෙඩියම කනවම tan කියලා කියන්නේ සක බක සා බ එහෙනම් සමුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සමුඛ පාදයේ AB බද්ධ පාදයේ BC. AB කියලා කියන්නේ 1යි.
BC කියලා කියන්නේ 1යි උත්තරේ 1යි. එහෙනම් අවස්ථා දෙකෙන්ම ලැබුණ එකම උත්තරේ. එහෙනම් මේ ප්‍රකාශනය හරියටම හරි වෙන්න ඕන. එහෙනම් ඔය තමයි sin cos tan සම්බන්ධතාව වලින් ඔයාලා ගානකට සම්බන්ධ වෙන විදිය. මෙහෙම ගණන් නෙවෙයි එන්නේ. මෙන්න පොඩ්ඩක් තව මේක තව ගානකට ඇඩ් කරනවා. හරිද? ඒතර මේකත් එන්න පුළුවන් අවශ්‍ය දේවල් සටහන් කරගන්න. හරි. ඔයාලා ඊළඟට මෙතනින් එහාට තියෙනවා තවත් ත්‍රිකෝණමිතික අනුපාත අතර සම්බන්ධතාවයක්. මම කිව්වේ මේකේ O level ඒවක් තියෙනවා. ඒත් එක්ක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා තියෙන්නේ. දැනට ඔය දන්න සම්බන්ධතාවය තමයි tan theta සමානයි sin theta බෙදීම cos theta කියන එක. හරිද? මේ පළවෙනි එක. ඔයාලා දන්න සම්බන්ධතාව වලින්. දෙවෙනි සම්බන්ධතාවය තමයි මෙන්න මේක. මුලින් බලන් ඉන්න පස්සේ කියලා දෙන්නම්. sin වර්ග theta ධන cos වර්ග theta සමානයි 1යි කියන සමීකරණය. ඒ කියන්නේ යම් කිසි කෝණයක sin අගේ වර්ගයත් එම කෝණයේම cos අගේ වර්ගයත් එකතු කරාම එන්නේ උත්තරේ 1යි කියන එක. මේ කෝණය වෙනස් වෙන්න බෑ. එකම කෝණය වෙන්න ඕන. 45 නම් මෙතන 45. උදාහරණයක් sin වර්ග 45 ධන cos වර්ග 60 කියලා ලියන්න බෑ ඔයාට. මෙතන දාන්න ඕනත් කීයමද? 45ම තමයි. එහෙම වුණොත් උත්තරේ 1යි. මේ තමයි ඔයාලට ත්‍රිකෝණමිතික සම්බන්ධතාවල එන දෙවෙනි සමීකරණය. මේක සාධනය කරන්න ඔයාලගේ ගුරුවත් පොත්වල තියෙනවා. නමුත් සාධනය කිරීම කොහෙවත් විභාගේ පේපර්ස් වල අහන්නේ නැත. ඒ නිසා මේ සූත්‍රය මතක තියාගන්න. සාධනය කිරීම කොහෙවත් අහන්නේ නැත. ඒ නිසා ගැටලුවක් නැහැ. ඊළඟට අපි යනවා මේකේ සිද්ධාන්තමය කරුණු වල ඔයාලට තියෙනවා ත්‍රිකෝණමිතික වගුවක් කියලා අගයන් ටිකක් පාඩම් කරගන්න. ඒ තමයි sin cos tan වල වගුවක්. sin තියෙනවා, cos තියෙනවා, tan තියෙනවා. අංශක බිඳුව, අංශක 30, අංශක 45, අංශක 60. මේ තමයි වැඩිපුර මෝන ටික සහ අංශක 90ත් ඕන. හරිද? මේ වගුව ඉතාම විදගත් වගුවක්. මේ වගුව සමහර වෙලාවට ගණන් වල දෙනවා. හැබැයි සමහර වෙලාවට ගණන් වල දෙන්නේ නෑ. මතක තියාගන්න ඕන. හරිද? එතකොට මේක ඉතාම වැදගත් කොටසක්. ඒ නිසා මේක බලාගෙන ඉන්න. මේ වගුව උලියා ගන්න අනිවාර්යෙන්ම මේ වගුව අගයන් ටික පොඩ්ඩක් පාඩම් කරගන්න. හරිද? මේක නතුව ඉස්සරහ ගණන් හදන්න විදියක් නෑ. අර දැන් මම ඔයාලට පොඩ්ඩක් කලින් කියන්නේ මෙන්න සමීකරණයක්. sin වර්ග 45 ධන cos වර්ග 45 සමාන 1යි කියලා. ඉතින් ඔයා sin 45 දන්නේ නැතුව ඒ ගණන හදන්න බෑ ඔයාට. ඒ ගන්න වෙන මේ වගුව භාවිතා කරලා. මේ වගුවේ තමයි අගයන් ටික තියෙන්නේ. මේ අගයන් ටික හොඳට පාඩම් කරලා තියාගන්න. සමහර අවස්ථාවලදී ගණන දෙනවා. නමුත් සමහර තැන්වලදී දෙන්නේ නැහැ. මම මුලින්ම මෙන්න මේ ටික පුරවලා ඉන්නවා. sin 45 අගය 1ට මූල 2යි. cos 45 අගය 1ට මූල 2යි. sin 30 අගයයි sin 30 භාගයයි cos 30 මූල 3 බෙදීම 2යි. sin 60 මූල 3 බෙදීම 2යි. cos 60 භාගයයි. මේ මම ලියව පිළිවෙලට මතක තියාගත්තා ලේසියෝක. මේ දෙන්නට තියෙන එකම අගයක්. මෙතනයි එකම අගයක්, මෙතනයි එකම අගයක්. ඊට පස්සේ sin බිඳුවයි cos බිඳුව 1යි. tan බිඳුව බිඳුවයි. මේක දැනට බිඳුව එක දාගන්න ඔයාලට එච්චර ඇඩ්වාන්ස් අවශ්‍ය නැහැ. මේක පොඩ වෙනස් වෙනවා. හරිද? tan 45 1යි. tan 30යි tan 60යි ගත්තොත් tan 60 මූල 3යි. tan 30 1ට මූල 3යි. tan 90 අර්ථ නොදැක්වේ. ඒ අර්ථ දක්වන්නේ නැහැ. sin 90 cos 90 කියන එක අවශ්‍යතාවයක් තියෙනවා ඔයාලට. මොකද හේතුව ඔයාලට A level වල combine maths කරලා නැති වුණාට වෙන මෙහෙම තමයි තියෙන්නේ. ඔයක මේ cos ඊට පස්සේ sin වල තියෙන්නේ මෙන්න මේ විදියට ගිහිල්ලා තියෙන්නේ. එතකොට sin 90 සහ cos 90 හරි වැදගත් වෙනවා. cos 90 කියන එක බිඳුවයි sin 90 කියන එක 1යි කියලා ගන්නවා අපි. හරිද? මේ වගුව පාඩම් කරලා තියාගන්න. මේක ඔයාලට net එකේ search කරත් මේක එනවා.
මේ ත්‍රිකෝණමිතික වගු අගේ වගු කියලා. එතකොට මේක තමයි අනිවාර්යයෙන්ම එන්නේ ඔයාට. මේක ඉස්සර ගණන් වලට හරිය වැදගත් කොටසක් වෙනවා. අවශ්‍ය දේවල් තියෙනවා. මේ ත්‍රිකෝණමිතික වගුව අනගත ත්‍රිකෝණමිතික වගුව කොහොමද ගණන් වලට අවශ්‍ය වෙන්නේ කියලා. හරිද? උදාහරණ ගානක් මේ ලියා ගන්න. දෙවෙනි ගාන විදිහට මම කතා කරන තියරි වශයෙන් මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේක අංශක 60යි කියලා හිතන්න. මෙයා 2 සෙන්ටිමීටර් නම් මෙන්න මේ x කියන එක නාහනවා. මේවයි ගණන් වල ඔලෙල් හැදුවා. නමුත් පොඩ්ඩක් දැන් මතක් කරගන්න එක. මේ වගේ වෙලාවදී මම දැක්ක දැන් තීටා කියලා තමයි මෙච්චර අපි දේවල් කියන්නේ. නමුත් මෙතන ඉස්සරහට අගයන් සහිතවයි එන්නේ. අගය ආවට පස්සේ sin 60, cos 60, tan 60 ඒ අගයන් දැනගන්න ඕන. ඒකට තමයි අර වගුව අපි කලින් ඉගෙන ගත්තේ. දැන් මේ වගේ අවස්ථාවක මේ x හොයන්නේ කොහොමද? ඕකට තමයි අර වගුව අවශ්‍ය වෙන්නේ. හරිද? දැන් දීපු කෝණයට අදාළව මෙන්න නොදන්නා පාදයක් හොයන්න නම් දන්නා එක පාදයක් ඉන්න ඕන. කෝණයකට අදාළව නොදන්නා පාදයක් හොයන්න ඕන නම් දන්නා එක පාදයක් ඉන්න ඕන. නැත්තම් හොයන්න බෑ මේක. අපි බලමු මේ කෝණයට අදාළව මෙයා මොන පාදයේද? මෙයා සම්මුඛ පාදය. මෙයා බද්ධ පාදය. එහෙනම් සම්මුඛ පාදය සහ බද්ධ පාදය තමයි මේ ගානට සම්බන්ධ වෙන්නේ. මම මේ හිතන පිළිවෙල බලන්න. යම්කිසි කෝණයකට අදාළව නොදන්නා පාදයක් හොයන්න නම් දන්නා එක පාදයක් ඉන්න ඕන. ඒ දන්නා එක පාදය බලන්න එයාගේ කවුද කියලා. මෙයා සම්මුඛ පාදය. මෙයා බද්ධ පාදය. එහෙනම් සම්මුඛ පාදය සහ බද්ධ පාදය සම්බන්ධ වෙන්නේ ත්‍රිකෝණමිතික අනුපාතවල මොකේද? sin ද cos ද tan ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මතක් වුණා. මොකද්ද? tan. ඔදන්නවා tan 60 කියලා ලියුවොත් අපිට එන්නේ tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මම මේක ABC කියලා ගන්නම්. සම්මුඛ පාදයේ AB මෙතන තීට කලින් තිබුණේ. දැන් 60 තියෙන්නේ. 60ට අදාළව සම්මුඛ පාදයේ මෙයා. tan නේ සා බ. සම්මුඛ පාදයේ AB බද්ධ පාදයේ BC. එහෙනම් tan 60 සමානයි AB කියලා කියන්නේ 2 සෙන්ටිමීටර්. BC කියන්නේ x දන්නේ නැහැ. දැන් tan 60 අගය අර වගුවෙන් බලන්න. tan 60 අගයක් තියෙනවා. tan 60 අගය කීයද? tan 60 වගුවෙන් බලන්න. මූල 3යි. එහෙනම් මූල 3 සමානයි 2 බෙදීම x. මෙයා අසුරු කරලා x හොයාගන්න පුළුවන්. මට මේ x මෙතනට දාලා මෙයා මෙතනට දැම්මනම් හරි. එතකොට x වලට එන්නේ 2 බෙදීම මූල 3යි සෙන්ටිමීටර් කියලා. ඔන්න ඔය විදිහට තමයි ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරන්න පුළුවන් අපිට මේක හොයන්න කොහොමද කියලා. අවස්ථාව සටහන් කරගන්න පුළුවන්. මේ වගේම තමයි බලන්න ඕන හැම වෙලාවෙම දීපු කෝණයට අදාළව දන්නා පාදයකුයි නොදන්නා පාදයකුයි තියෙන්න ඕන මේ වගේ ගණක් එන්න නම්. ඒ නොදන්නා පාදයක් හොයන්න නම් දන්නා පාදයක් තියෙන්න ඕන. ඒ දන්නා පාදය දිහා බලනවා ඉස්සෙල්ලම කවුරුද අපිට දීලා තියෙන්නේ? දන්නා පාදයේ සම්මුඛ පාදය මෙතන. නොදන්නා පාදයේ බද්ධ පාදය. එහෙනම් අනිවාර්යෙන්ම සා බ. ඒ කියන්නේ සම්මුඛ පාදය සහ බද්ධ පාදය සම්බන්ධ වුණේම කාටද? tan වලට. එහෙනම් tan වලින් තමයි ගාන හදන්න ඕන. එහෙනම් tan 60 ලියාගත්තා. tan 60 සමාන සම්බන්ධතාවය මුලින් ලිව්වා. ආදේශ කරා භාවිතා කරලා වගුව උත්තරය සුළු කරලා ගත්තා. ඔන්නෝමයි ත්‍රිකෝණමිතියේ සිද්ධාන්තමය වශයෙන් මම කරුණු දැන් කතා කරන්නේ. ගණන් ලොකුවට කතා කරන්නේ නැහැ මේ වීඩියෝ එකේ. ගණන් වලට වෙනම වීඩියෝවක් තියෙනවා. ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. අපි අද කතා කරන්නේ මේ ත්‍රිකෝණමිතියේ පළවෙනි කොටසේ. අපි ලොකු දිග වීඩියෝස් අපි හදන්නේ නැහැ. පැය දෙකේ මොකද එතකොට ඔයාලා බලන්න කම්මැලි නිසා. ඒ නිසා අපි මේ වගේ තම කුඩා කොටස් මගින්, කියන්නේ කුඩා වීඩියෝ මගින් අපි මේ පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. වීඩියෝස් 4ක් හෝ 5ක් යද්දී සම්පූර්ණ ත්‍රිකෝණමිතිය පාඩමම අපි තියරි වශයෙන් සිද්ධාන්තමය කරුණු අවසන් කරනවා. අද කතා කරේ කෝණයක් කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ අංශක සහ රේඩියන් අතර සම්බන්ධතාවය. ඊට පස්සේ sin cos tan ත්‍රිකෝණමිතික අනුපාත කියන්නේ මොනවද? sin cos tan අතර සම්බන්ධතාවය මොකක්ද? කියන්නේ tan θ සමානයි sin බෙදීම cos කියන එක. ඊට පස්සේ sin වර්ග θ දෙන cos වර්ග θ සමාන 1යි. ඒක ගණන් ටික අපි ලබන හති ඊළඟ වීඩියෝ එකේ හදනවා. ඊට පස්සේ sin cos tan වලින් ගාණක් හැදුවා. ත්‍රිකෝණමිතිය අග සහිත වගුව කතා කරා. ඔය ගොඩාක් සිද්ධාන්තෙම කරුණු විශාල ප්‍රමාණයක් අද කතා කරලා තියෙනවා.
වීඩියෝ එක ෆෝස් කරමින් තමන්ගේ ෂෝට් නෝට් එක හදාගන්න. වීඩියෝ එක නවත්තලා හදාගන්න. මොකද හේතුව අපිට ලොකු වෙලාවක් ගන්න බෑ වීඩියෝ එකට. ඒ නිසා අවශ්‍ය කරන තහන් කරගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ත්‍රිකෝණමිතියක ගණන් සහිතව ඊළඟ සිද්ධාන්තමය කොටස කතා කරන්න සම්බන්ධ වෙමු. එතනම් ආයුබෝවන්.